ඔන්න ලස්සන පැටර්න් එකක් තියෙනවා. දැන් අපිට කියන්න ඕනනේ මට යමක් කරන්න හිතෙනවා කියලා. ඒක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ I feel like doing something කියලා. දැන් I feel like කියන එකට doing කියන ing verb එක තියෙනවානේ. ඒකට ඔයාලට කරන්න හිතන දේ දාන්න. දැන් උදාහරණයක් I feel like playing cricket. මට ක්‍රිකට් සෙල්ලම් කරන්න හිතෙනවා. අපි කියන්නේ ක්‍රිකට් ගහන්න හිතනවා කියලා. I feel like going on a trip. ඔය trip කියන වචනේත් එක්ක going on කියලා තමයි දාන්නේ. එහෙනම් I feel like going on a trip. I feel like helping someone. මට කාට හරි උදව් කරන්න හිතෙනවා. I feel like sleeping. මට නිදා ගන්න හිතෙනවා. I feel like watching a movie. මට චිත්‍රපටයක් බලන්න හිතෙනවා. එහෙනම් මේ feel like කියලා කියන්නේ යමක් කරන්න හිතනවා කියන එක. ඉතින් I feel like doing something. මට යමක් කරන්න හිතෙනවා. ඕක අපිට අනිත් පැත්තට දාන්න පුළුවන් මෙහෙම වෙන කෙනෙක්. My mom feels like. My mom feels like reading a book. අපේ අම්මට පොතක් කියවන්න හිතෙනවා. එහෙනම් මේක ඉතාමත්ම වැදගත් පැටර්න් එකක්. ප්‍රැක්ටිස් කරන්න නිරෝධ ගලහිටියාව YouTube channel එක හරහා English with නිරෝධ Facebook page එක හරහා ඒ වගේම English with නිරෝධ TikTok එක හරහා English ඔයාලට ඉගෙන ගන්න ක්‍රමයක් හදලා තියලා තියෙනවා. ඉතින් ප්‍රැක්ටිස් කරලා බලන්න. I feel like learning. I feel like teaching. I feel like meeting you. එහෙනම් තවත් පැටර්න් එකකින් හම්බෙමු.